විද්‍යාව භාවිත කරන්නේ කෙසේද? අද අපි සොයා බලමු. ඒ සඳහා අද අප සම්බන්ධ කරගන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජීවන රටා වෛද්‍ය විද්‍යා සායනය භාරව කටයුතු කරන මහාචාර්ය චන්දිමා මధు වික්‍රමති රට. මහාචාර්යතුමනි, මට පැහැදිලි කරන්න පුළුවන් මොකක්ද මේ ජීවන රටා වෛද්‍ය විද්‍යාව? නැත්නම් ලයිෆ්ස්ටයිල් මෙඩිසින් කියලා කියන්නේ? ඔව් අමන්දි, ලයිෆ්ස්ටයිල් මෙඩිසින් කියන්නේ වෛද්‍ය විද්‍යාවේම උපාංශයක් කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ සබ් ස්පෙෂැලිටි එක. අපි මේ ලයිෆ්ස්ටයිල් මෙඩිසින් වලදී කරන්නේ රෝගියාගේ එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුගේ ජීවන රටාව වෙනස් කිරීම තුළින් ප්‍රතිකාර කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ. ජීවන රටාව වෙනස් කිරීම තුළින් අපි ස්ථූලතාවය හා ඒ ආශ්‍රිත රෝග සෑදීම වැළැක්වීම පාලනය කිරීම සහ ඒවා නැවත සමනයට පත් කිරීම එහෙම නැත්නම් රිමිෂන් එකකට ගන්න ක්‍රියා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දෙවන වර්ගයේදී වැඩියාව මෙටබොලික් සින්ඩ්‍රෝම් සහ පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් වැනි රෝග තත්ත්වත් ඇතුළුව අපි ඔබ නිතර කතා කරන තවත් රෝගයක් තමයි ෆැටි ලිවර් කියන්නේ. ඒවත් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් යම්කිසි අවස්ථාවකදී අපිට මේ ලයිෆ්ස්ටයිල් මෙඩිසින් තුලින්. ඔව් මහාචාර්යතුමනි, මට කියන්න පුළුවන් පුද්ගලයෙක්ගේ කුමන පැතිකඩයන්ද මේ ලයිෆ්ස්ටයිල් මෙඩිසින් තුලින් වෙනස් කරන්න කියලා? ලයිෆ්ස්ටයිල් මෙඩිසින් තුලින් ප්‍රතිකාර කිරීමේදී අපි ප්‍රථමයෙන්ම සිද්ධ කරන්නේ රෝගියාගේ මුළු චර්යාවම අධ්‍යයනය කරලා එහි වෙනස් විය යුතු තැන් සොයා බලා කටයුතු කිරීම තමයි. ඒ සඳහා අපි කුළුණු 6ක් යටතේ ප්‍රතිකාර සිද්ධ කරනවා. ප්‍රධාන අංශය තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට රෝගියා යොමු කිරීම. දෙවෙනි කුළුණ තමයි නිතිපතා ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් යෙදීමට රෝගියා යොමු කිරීම. ඊට අමතරව සුව නිින්දක් ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒක අපි තුන්වෙනි කුළුණ විදියට සැලකනවා. තවත් අපි දන්නවා විෂමද්‍රව්‍ය සහ මද්යසාර දුම්වැඩි භාවිතය වළක්වා ගැනීම තුළින් මේ බොනවන රෝග වළක්වා ගන්න අපි කටයුතු කරනවා. ඊට අමතරව රෝගියාගේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීමත් ඉතා අත්‍යවශ්‍ය වෙනවා. අපි 6 වෙනි කුළුණ විදියට ගන්න යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමත් මෙන්න මේ බොහෝ නොවන රෝග වළක්වා ගන්න සහ පාලනය කරගන්න සහ රිමිෂන් එකකට ගන්න ඉතා වැදගත් වෙනවා. ඔව් මහාචාර්යතුමනි, මට කියන්න පුළුවන්ද ඇයි මේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මේ වගේ ජීවන රටා වෛද්‍ය විද්‍යා සායන නැත්නම් ලයිෆ්ස්ටයිල් මෙඩිසින් ක්ලිනික් එකක් ආරම්භ කරන්න හේතුව මොකක්ද කියලා? දැන් අමාත්‍ය මුලින්ම සඳහන් කරා වගේ බොහෝ නොවන රෝග සෑදීමේ ප්‍රවණතාවය ලෝකෙත් ලංකාවෙත් වැඩි වෙලා තියෙනවා. ඒ මගින් සිදුවන මරණ සංඛ්‍යාවත් වැඩි වෙමින් පවතිනවා. ඇත්තටම මෙවැනි රෝගයක් වැළඳුනාට පස්සේ රෝගියාගේ ජීවන මට්ටම ඉතා පහළ මට්ටමකට වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේ රෝගියා ආරක්ෂා කරගෙන බොහෝ නොවන රෝග සෑදීමේ ප්‍රවණතාවය අඩු කරලා සෑදුණු රෝගියෙක් නම් මේවා හොඳට පාලනය කරගන්න සහ සමහර විට සමනය කරගන්න උදව්වක් විදිහට තමයි අපි මේ සායනය පටන් ගන්න තීරණය කළේ. ඇත්තටම විශ්වවිද්‍යාලයක් විදිහට මේක අපේ ජාතික මෙහෙවරක් ඉටු කිරීමක් විදිහට තමයි මේ නොමිලේ සේවාව ලබා දෙන්න තීරණය කළේ. ඔව් මහාචාර්යතුමනි, කවුරු හරි පුද්ගලෙක් මේ සායනයට සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ? අපි රෝගීන් බැලීම සිදු කරන්නේ සතියේ වැඩ කරන දිනවල අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල උදේ 9 සිට 12 දක්වා. මේ සඳහා කලින් දිනයක් වේලාවක් වෙන් කර ගන්න පුළුවන්. ඔබට අපි මේ තිරේ දැක්වෙන දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල මගින් සම්බන්ධ වෙලා. මේ තුලින් ඇත්තටම අපි රෝගීන් බැලීමට අමතරව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිද්ධ කරනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා පුහුණු පාඨමාලා පවත්වන්න. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා මුල් පියවර තැබීමට ඔබ සූදානම්. එසේනම් ප්‍රමාදනයේ අදම අපහා අත්දැක